මේ සෝෂල් මීඩියා යුගයේ අපි ගොඩාක් ඉන්ස්පයිරිං චරිත දිනපතාම අපි දකිනවා. එයාලා ගෙවන ලක්ෂරි ජීවිත, එයාලගෙන් සමාජයට වෙන පොසිටිව් ඉම්පැක්ට් එක, එයාලා නිසා මිනිසුන්ගේ ජීවිත ලස්සන වෙන විදිය, වෙනස් වෙන විදිය, මේ දේවල් දැකපු අපි අපිටම කියලා ඇචීව් කරන්න ඕන සක්සස් ලෙවල් එකක් හදාගන්නවා. අපිටම කියලා ඉන්ස්පයර්ඩ් වෙන ඩ්‍රීම්ස්, ගෝල්ස් අපි හදාගන්නවා. මතක් කරාට පස්සේ අපිටම ආඩම්බරයක් හිතෙන ගෝල් එකක් අපි හදාගන්නවා. ඒත් හරියට මඟ පෙන්වීමක් නැතුව ඒ ඩ්‍රීම්ස් ඇන්ඩ් ගෝල්ස් පැත්තක තියලා ඒව මග ඇරලා සාමාන්‍ය ජීවිතයකට සෙටල් වෙච්ච යාළුවෝ අපි අතර කොච්චර ඉන්නවද? ගයිස්, මම ගැරන්ටි කරනවා මේ විනාඩි 8කට ආසන්න මේ වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙනවා ඔයාලා හිතන ඕනම අභියෝගයක්, ඕනම චැලෙන්ජ් එකක්, ඕනම ජීවිතයේ සක්සස් ලෙවල් එකක් ඇචීව් කරන්න ඔයාලට අනුගමනය කරන්න පුළුවන් සරල පියවර 4කින් යුක්ත ගේම් ප්ලෑන් එකක්. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේ වීඩියෝ බලන ඔයාට ජීවිතේ ළඟා වෙන්න ඕන සක්සස් ලෙවල් එකක් ඇති. ඒක මොකක් හරි එක්සෑම් එකකින් ගොඩ යනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි බිස්නස් එකක් සාර්ථක කරගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ආඩම්බර හිතෙන, ඔයාට ඔයාගේ ඩ්‍රීම් එක කියලා හිතපු ජොබ් එකකට වැඩ කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ඕනම දෙයක්. ඒත් සමාජයේ ගොඩක් අය දිහා බැලුවහම එයාලටත් මේ වගේ ඩ්‍රීම්ස් ඇන්ඩ් ගෝල්ස් තියෙනවා. එයාලා මේව ඇචීව් කරගන්න මොන හරි ඇක්ෂන් එකකුත් අරගත්තා. එයාලා දන්න විදියට මොකක් හරි විදියට ඒක පටන් ගත්ත වැඩේ. ඒ වුණාට එයාලට හරියට මඟ පෙන්වීමක් නැති නිසා, එයාලා වැටුණු වෙලාවට එයාලා නැගිට්ටවන් කෙනෙක් හිටපු නැති නිසා, එහෙම නැත්නම් එයාලා ඒ ඇචීව් කරන්න ඕන ගෝල් එකට හරි මාර්ගය අඳුරගත්තේ නැති නිසා මේ මොන යම් හෝ විදියකින් එයාලගේ ඩ්‍රීම් එක ඇබෑන්ඩන් කරලා, එහෙම නැත්නම් අතහැරලා දාලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මිනිස්සු try කරනවා එකපාරක් දෙපාරක් මේක හරියන්නේ නැහැ, මේකෙන් රිසල්ට්ස් එන්නේ නැහැ කියලා දැනගත්තාම එයාලා වැඩේ අතහැරලා දානවා. එයාලට ආපහු පරාද වෙයි කියන නැත්නම් fear of failure කියන එක ඒ ඔයාගේ ඩ්‍රීම් එක නැත්නම් ඔයාගේ සක්සස් ලෙවල් එක ඇචීව් කරාට පස්සේ ලැබෙන සතුටට වඩා බලවත්. fear of failure ගොඩක් බලවත් වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨ ලේඛක මොටිවේෂනල් ස්පීකර් ටෝනි රොබින්ස් එයාගේ පොතක හඳුන්වලා දුන්න මෙන්න මේ පියවර 4කින් සමන්විත ෆෝමියුලා එක, එහෙම නැත්නම් ගේම් ප්ලෑන් එක ඔයාලගේ ජීවිතේ ඕනම අභියෝගයක්, ඕනම සක්සස් ලෙවල් එකක් ඇචීව් කරන්න ඔයාලට ප්‍රැක්ටිකලි අනුගමනය කරන්න පුළුවන් මෙතඩ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ පියවර 4ක් තියෙනවා. පළවෙනි එක තමයි decide what you want. ඒ කියන්නේ ඔයාලට ළඟා කරගන්න ඕන නැත්නම් ඇචීව් වෙන්න ඕන ලෙවල් එක මොකක්ද කියන එක හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් ඇති කරගන්න කියන එක. දෙවෙනි එක take action. ඒ achievement එක වෙනුවෙන් මොකක් හරි action එකක් ගන්න, වැඩක් පටන් ගන්න කියන එක. තුන්වෙනි එක තමයි notice what is going right or wrong. ඒ කියන්නේ ඔයාලා අරගත්ත පියවර වලින් සමහර ඒවා රිසල්ට්ස් එන දේවල් වෙන්න පුළුවන්, සමහර ඒවා රිසල්ට්ස් එන්නේ නැති දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා මොකද්ද වැඩ කරන්නේ, මොකද්ද වැඩ කරන්නේ නැත්තේ කියන එක තෝර බේරා ගන්න කියන එක. හතරවෙනි එක තමයි change your approach. ඒ කියන්නේ මොකද්ද වැඩ කරන්නේ නැත්තේ, ඒ දේවල් බැහැර කරලා මොකක්ද වැඩ කරන්නේ, ඒ දේවල් තවදුරටත් ඉම්ප්‍රූව් කරගෙන ඔයා මේකට මුහුණ දෙන විදිය, අපි කියන්නේ ස්ට්‍රැටජි එක කියන එක වෙනස් කරලා අපේ සක්සස් එක ළඟා වෙනකම්ම නොනවත්වාම කන්සිස්ටන්ට්ලි ඇක්ෂන් එක නැත්නම් ඒ වෙනුවෙන් වැඩ කරන එක තමයි හතරවෙනි පියවර. ඉතින් අපි මේ පියවර එක එකක් ගැන වෙන වෙනම කතා කරමු උදාහරණත් එක්ක. ඉතින් පළවෙනි එක තමයි decide what you want. ඒ කියන්නේ ඔයාට තියෙන්න ඕන හොඳ ක්ලියර් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක්, ඔයාට මොකක්ද ඕන කියන එක. ඔයාට කොතෙන්ටද යන්න ඕන, මොන ලෙවල් එකක්ද ඇචීව් කරන්න ඕන. එහෙම ඔයා පොඩි වෙලාවක් අරගෙන S2 පියාගෙන හරි හිතලා බලන්න චිත්‍රයක් වගේ ඔයාට මොන වගේ තැනකටද යන්න ඕන. ඒ වෙලාවේ ඔයාට දැනෙන ෆීලිං එකේ ඉඳන් ඔයාට තියෙන දේවල්, ඔයා ළඟා කරගත්ත විදිය, ඔයා ළඟා කරගත්ත දේවල්, ඒ හැම දෙයක් ගැනම හොඳ ක්ලියර් විෂුවලයිසේෂන් එකක්, ඒ ක්ලියර් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙන්න ඕන. ඔයාට ළඟා වෙන්න ඕන කොතෙන්ටද, මොන ලෙවල් එකටද කියන එක. දෙවෙනි ස්ටෙප් එක තමයි මොකක් හරි මේ ඩ්‍රීම් එක වෙනුවෙන් ඇක්ෂන් එකක් ගන්න ඕන කියන එක. අපි කොච්චර ඩීටේල් සහිතව අපේ මොලේ ඉමේජින් කරත් වැඩක් නැහැ. අපි ගමන පටන් ගත්තේ නැත්තම්. ඔයාලා දන්න තරමින්
ඔයාලගේ යාළුවෙක්ගෙන් අහගත්ත දෙයක් වෙන්න පුළුවන්. ඔයාලට පොඩි කාලේ ඉඳන් ලැබිච්ච අවවාදයක් වෙන්න පුළුවන්. ඔයාලා සෝෂල් මීඩියා වල දැකපු දෙයක්, මේ වගේ වීඩියෝ එකකින් ඉගෙන ගත්ත දෙයක්. මේ මොකක් හරි ස්ට්‍රැටජි එකක් ඔයාලා දන්න දේවල් කිහිපයක් එකතු කරලා අර ඔයාලගේ ජර්නි එක ඉස්සරහට යන්න මොන හරි පියවරක් ගන්න. ඒක සිංගර් කෙනෙක්ට නම් මොන හරි සංගීතය ගැන ඉගෙන ගන්නවා වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලැජ්ජාව පැත්තකට දාලා මොකක් හරි කවර් එකක් කරලා YouTube දානවා වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් තුන්වෙනි පියවර තමයි මොකද්ද හරියන්නේ මොකද්ද හරියන්නේ නැත්තේ කියන එක අඳුරගන්න එක. ඉතින් දැන් ඔයා දන්නවාට කොතෙන්ද යන්න ඕනේ කියලා ඔයා ඒකට ඒ වෙනුවෙන් ඇක්ෂන් එකක් අරගෙන තියෙනවා. ඇක්ෂන් කීපයක් අරගෙන තියෙනවා. දැන් ඔන්න රිසල්ට්ස් බලන වෙලාව. ඔයාලා මේකට නම් හරිම දක්ෂයි. මේතෙන්දී අපි ගත්තපු ඇක්ෂන්ස් වලට අපි කිරලා බලනවා මේකෙන් හොඳ රිසල්ට්ස් ආවද. මේක මේ ඇක්ෂන් එක ගත්ත නිසා මේ ගමනාන්තයට අපි පොඩ්ඩක් හරි ළඟා වෙලාද. මේ වැඩේ හරියනවද? මේ මාර්ගයෙන් ගියොත් මේ ගමනාන්තයට යන්න පුළුවන්. මේ විදිහට අපි හිතලා බලනවා. ඔයාලා ගත්ත පියවර කිහිපය ඇතුලෙන් සමහර දේවල් අපේ ගමනාන්තයට අපිව කිට්ටු කරන දේවල් වෙලා තියෙනවා. සමහර දේවල් හරි ගියපු නැති දේවල් වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි තමයි ගොඩක් අය තමන්ගේ ඒ හීනේ පැත්තකට දාලා මේක මට හරියන දෙයක් නෙමෙයි, මේ අරයට හරි ගියට මට හරියන්නේ නැහැ, එක්ක මේකට ළඟා වෙන්න අපිට බැරුව ඇති කියලා පැත්තකට දාන වෙලාව තමයි මේක. හැබැයි ඊළඟ ස්ටෙප් එක තමයි අපිට වැදගත්ම වෙන්නේ මෙන්න මේ වැටිච්ච තත්ත්වයෙන් ගොඩ එන්න. ඒක තමයි ඔයාගේ ස්ට්‍රැටජි එක වෙනස් කරන්න කියන එක. හතරවෙනි පියවර change how you approach the problem. ඔයාට මේ මෙතඩ් එක නෙමෙයි එක්සෑම් එකට හරියන රිසල්ට්ස් දෙනවාට ආවේනික ඒවට යුනික් ක්‍රමය වෙන වැඩ කරන ක්‍රමයක් try කරලා බලන්න. මේ විදිහට ඔයාගේ ස්ට්‍රැටජි එක වෙනස් කරමින් ආපහු අර තුන්වෙනි පියවර සහ හතරවෙනි පියවර අතර රීඑවැලුවේෂන් එක ඔයාලගේ සක්සස් එක වෙනකම්ම ඔයාලා දිනපතාම මේ වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඔයාලට මොකක් හරි ඩ්‍රීම් එකක් මොකක් හරි සක්සස් එකක් ළඟා කරගන්න එච්චරටම විපාසයක් තියෙනවා නම් ඒක ඔයාට ඕනම කියලා හිතෙනවා නම් ඔයාට ඒක ළඟා කරගන්න සක්සස් මොඩලින් කියන මෙන්න මේ ක්‍රමවේදය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තත්ත්වයට ළඟා වෙච්ච පුද්ගලයෙක්ව ස්ටඩි කරලා එයාලගේ ඇක්ෂන්ස් කොපි කරලා තමන්ගේම යුනික් ඉන්ග්‍රේඩියන්ට්ස් ටිකක් ඒකට දාලා, ඒ කියන්නේ තමන්ටම ආවේනික විදියකට ඒ මිනිස්සුන්ගේ ගමන යන්න පටන් ගන්න. එතකොට ඔයාට වඩාත් වේගයෙන් ඔයාලගේ සක්සස් එක ප්‍රෝග්‍රස් කරගන්න පුළුවන්. කියන්නේ ඉක්මනට ඔයාලට රිසල්ට්ස් අරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට ඒ ඩ්‍රීම් එක ඇචීව් කරන්න නැතුවම බැරි දෙයක් තමයි do not give up කියන එක. කොච්චර මොන තත්ත්වෙ වුණත් අතාරින්න නැතුව දිනපතාම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන එක. එහෙනම් අපේ ජීවිතේ සමහර දේවල් තියෙනවා ෂෝට් ටර්ම් හිතුවකින් අපි අසාර්ථක වෙනවා කියලාම හිතන්නේ. ඒ නිසා අපි නිතරම අපේ ඔළුව ඩිසිප්ලින් කරනවා ලොන්ග් ටර්ම් හිතන්න. ඒ කියන්නේ අපි ගොඩක් අව탁සීරු කරනවා අපි අවුරුදු 10කින් අපිට ළඟා කරගන්න පුළුවන් දේවල් ගැන. ඒත් අපි අදි탁සීරු කරනවා එක අවුරුද්දක් ඇතුළත අපිට කරන්න පුළුවන් දේ. ඉතින් thank you so much මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට. වීඩියෝ එකෙන් ඔයාලට වටිනාකමක් අරගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ ජීවිතේ සාර්ථක කරන මොටිවේෂනල් දේවල් ස්ට්‍රැටජීස් ගැන මේ වගේ තවත් වීඩියෝස් වලට අහන්න ඕන නම් බලන්න ඕන නම් channel එකට subscribe කරන්න. අපි subscribers 10,000 සීමාව දක්වා යන ගමන් ඉන්නේ. ඉතින් අපි channel එකට support කරන්න. එහෙනම් නැවතත් මම ඔයාලව ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන්න. Goodbye.